සුබ දවසක් නංගි මල්ලි වල හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ඕගනික් කෙමිස්ට්‍රි, කාබනික රසායනය. ඔබ දන්නවා රසායන විද්‍යාව යටතේ ඔබට හමු වන තව වැදගත් කොටසක් තමයි කාබනික රසායනය කියන්නේ. ඊටම පහසු කොටසක්. අද මේ වීඩියෝ හරහා ඔබට ඇල්කේන පිළිබඳව ඒ කොටස සම්පූර්ණයෙන් ආවරණය වෙනවා. එතකොට ඇල්කේන වලට යන්නට පෙර කලින් මම ඔබට විස්තර කරනවා යම්කිසි මූලික කරුණු කිහිපයක් මේ කාබනික රසායන පිළිබඳව. ඒක ඔබ දන්නවා කාබන් වලට ඍජුවම සම්බන්ධ වූ හයිඩ්‍රජන් සහිත සංයෝග කාබනික සංයෝග කියලා අපි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම CCl4 වැනි සංයෝග කාබනික සංයෝගනයට අයත් වෙනවා කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ්. නමුත් ඒ පිළිබඳව අපි වැඩිදුර හදාරන්නේ නැහැ. කාබන්ට ඍජුවම හයිඩ්‍රජන් සම්බන්ධ වන කාබනික සංයෝග පිළිබඳව තමයි මෙම කොටසේදී ඔබට ඒලෝල හරහා අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තවත් දෙයක් දැනගන්නට අවශ්‍ය ඔබ මේ කාබන් ඔබ දන්නවා කාබන් තමයි අපේ කතානායකය. එතකොට කාබනික සංයුග ජාල ප්‍රමාණය සෑදීමට කාබන් වල සතු සුවිශේෂතා මොනවද? පළවෙනි එක තමයි චතුරු සංයුග වීම. මේ කාබන් ඔබ දන්නවා චතුරු සංයුග. කාබන් චතුරු සංයුග. ඒ වගේම කාබන් වලට පුළුවන් ඒක බන්ධන හදන්න, ද්විත්ව බන්ධන හදන්න, ත්‍රිත්ව බන්ධන හදන්න. තමත් පාසු. ඒ වගේම කාබන්ට පුළුවන් ඔක්සිජන් සමග, හයිඩ්‍රජන් සමග, නයිට්‍රජන් සමග, ඒ වගේම හැලජන සමග ප්‍රතික්‍රියා කරන්න, ඒ වගේම බන්ධන සාධන. තමත් වැදගත්. හරි. ඔය ටික තමයි මූලික කරුණු ද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. එහෙනම් මාතෘකාව ලියාගන්න ඇල්කේන. මේ ඊට වැදගත් කොටසක්. මේ ඇල්කේන කියන්නේ මොනවද? ඇල්කේන කියන්නේ කාබන් අතර එක බන්ධන පමණක් තියෙන කාබනික සංයෝග. ඒතර මම උදාහරණයක් වශයෙන් ඔබට දෙන්නම් ඉඳලා. ඇල්කේන කියන්නේ මෙන්න මේ වගේ දේවල්. බලන්න. පොඩි අයිඩියා එකක් ගන්න. මෙන්න මේක ඇල්කේන. ඒ වගේම ඒකට මේවත් පුළුවන් මොන බලන්න. මේවත් ඇල්කේන වලට පත් කරන්න පුළුවන්. කාබන් හයිඩ්‍රජන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒක බන්ධනය ඔස්සේ. කාබන් අතර ඒක බන්ධනය තියෙනවා. ඒක තමයි මොකද්ද? ඇල්කේන කියන්නේ. ඕකේ. ඒ වගේම ඔබ දැනගත යුතු තවත් විශේෂ දෙයක් තමයි මේදී. එතකොට බලන්න මේක තියෙන එකිනෙකට වෙනස් හයිඩ්‍රෝකාබන කිහිපයක්. ඔබට පේනවා ඇති. එතකොට මේවයි පිළිවෙලට ගත්තන් පස්සේ සාපේක්ෂ පරමාණුක අණුක ස්කන්ධය වැඩි වෙනවා. මේකට වඩා මේක අණු ස්කන්ධය වැඩි, මේකට වඩා මේක අණු ස්කන්ධය වැඩි. ඔබට තේරෙනවා. එතකොට ඔයා දන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි. අපි ඉස්සෙල්ලාම ලියාගමු මොකද? මාළුව සාපේක්ෂ අණුක ස්කන්ධය වලින් වැඩි වෙනවා. පල්ලෙහාට යනකොට. ඊට අමතරව ඔබ දන්නවා සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි වෙනකොට අපකිරණ බල ප්‍රමාණය වැඩි වෙනවා. අපකිරණ බලවල ප්‍රමාණය වැඩි වෙනවා. අපකිරණ බලවල ප්‍රමාණය වැඩි වෙනවා. ඔබ දන්නවා අපකිරණ බලවල බල ප්‍රමාණය වැඩි වෙනවා. අපකිරණ බල ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මොකද්ද? පුතා තාපාංකයක් වැඩි වෙනවා. තාපාංකයක් තියෙනවා. ඒක මම තියාගන්න. මේකට වඩා මේකේ තාපාංකය වැඩි, මේකට වඩා මේකේ තාපාංකය වැඩි. මේක විශේෂ කරුණක් කියලා මට තියාගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ හයිඩ්‍රෝකාබන් ටික දිහා බලන්න. ඒතර මේවා ගත්තට පස්සේ මේකේ සාපේක්ෂ අණු ස්කන්ධ මේ තුනේම සමානයි.
නමුත් බලන්න සාකාදාම ප්‍රමාණය වැඩිලා තියෙනවා බලන්න. මේකේ තනි කෙලින් එකක් තියෙනවා. මේකේ බලන්න මෙතන කාබන් 4 තියෙනවා මෙහෙම. ඒ කාබන් මේ පැත්තට. ඒතර මේ කාබන් මෙතෙන්ද මෙතෙන්ට පිටිලා ඉන්නේ. ඒතර සාකාදාම ප්‍රමාණය මේකට වඩා මේක වැඩි, මේකට වඩා මේක වැඩි ලා තියෙනවා. ඒතර වඩන්න ඕනේ. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය මොකක්ද දෙන්නේ? සමානයි. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. තුනේම. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි. ඒ වගේම සාකාදාම ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් පුතා සාකාදාම ප්‍රමාණය වැඩි වෙනකොට තාපාංකය මොකද වෙන්නේ? අඩු වෙනවා. තාපාංකය අඩු වෙනවා. ඒකට මේක කොහොමද අඩු තියාගන්නේ? ඒ වගේ දැන් මේ තනි කෙලින් තියෙන එක පුච්චනකට වැඩි අමාරු. හරිද? ඒතර මේ වගේ හැකිලිලා තියෙන එකක් පිච්චෙන ඉක්මනට හිතා ගන්න පුළුවන්. මේක හැකිලිලා තියෙන. ඒතර සාකාදාම ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මේක හැකිලෙන ගතිය. හැකිලෙන. නෝ ඔබට පුළුවන් මේකේ තාපාංගය අඩුයි කියලා මතක තියාගන්න. ඒතකොට සාකාදාම ප්‍රමාණය එන්න වැඩි වෙනවා නම් ඒකේ තාපාංගය අඩු වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. ඒකත් තා විශේෂ කරුණක් තමයි මේක ඔබට හමු වෙන්නේ. ඇල්කේන යටතේ අපිට කතා කරන්න තියෙන නිෂ්පාදන ක්‍රමය යටතේ. මේ ඇල්කේන කොහොමද නිෂ්පාදනය කරන්නේ? පළවෙනි නිෂ්පාදන ක්‍රමය තමයි ඇල්කීන උත්ප්‍රේරිත හයිඩ්‍රජන් කර්මය. ඒක ඔයාලා දන්නවද ඇල්කීන කියන්නේ මොනවද? ඇල්කීන කියන්නේ කාබන් අතර දිට්ඨ බන්ධනයක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම ඇල්කීන යදින්නේ මම ඔබලා අඳුරගන්නම්. මෙන්න මෙහෙම ඇල්කීනයක් තියෙනවා. ඒ ඇල්කීනයකට උත්ප්‍රේරිත හයිඩ්‍රජන් කර්මය කරන්නේ. අපිට ඇල්කීනය ලබා ගන්න පුළුවන්. එතකොට ඒක නිකල්, ප්ලැටිනම්, පැලේඩියම් වලින් උත්ප්‍රේරක සමග හයිඩ්‍රජන් වායුවේ යොදවන පසු තමයි මේ ඇල්කීනයක් බවට පත් වෙන්නේ. මෙන්න මෙහෙමයි. නිකල්, ප්ලැටිනම්, පැලේඩියම් සමග අපි දන්නවනේ H2 gas. ඊට පස්සේ අපිට ලැබෙනවා මොකද්ද? ඇල්කීනයක් ලබා ගන්න හැකි. පහසුයි ප්‍රතික්‍රියාව. එතකොට අපිට මේක මෙහෙමයි කියමුකෝ. මේකත් අවුලක් නෑනේ වන්න බලන්න. මේ වගේ එකක් තමයි ඇල්කීනයක් කියන්නේ. දන්නවද? මෙන්න ඇල්කීනේ. ඒක නම් වගේ නිකල්, ප්ලැටිනම්, පැලේඩියම් එක්ක H2G ගෑස් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඇල්කීනයක් ලබා ගැනීම හැකියාව අපිට තිබෙනවා. මොකද වැඩි? හරි. ඉස්සරහටම දැන් මේක ඔයාලට තේරෙන්න ඕනේ. ඔන්න ඊළඟට කතා කරන්නේ දෙවන නිෂ්පාදන ක්‍රමය ගැන. ඇල්කයින උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය. ඒතර මොකක්ද මේ ඇල්කයින කියන්නේ? ඇල්කයින කියන්නේ කාබන් අතර තිත්ත බන්ධන තියෙනවා. මෙන්න මේ වගේ. මම එක ප්‍රතික්‍රියාවක් ඔබට කරලා පෙන්නනවා. මෙන්න ඇල්කයිනට අරගම තමයි උත්ප්‍රේරිත හයිඩ්‍රජනීකරණය කියන්නේ. නිකල්, ප්ලැටිනම්, පැලේඩියම් සමග H2 වායුව ගන්න තියෙනවා. මෙන්න මෙහෙමයි. ප්ලැටිනම්, පැලේඩියම් සමග H2G යෙදුවම අපිට එනවා බලන්න කියන්නේ ඇල්කීනයක්. ඊළඟට මම උඩ පෙන්නනවා තවත් උදාහරණයක්. මෙන්න තවත් උදාහරණයක් ඔළුවට දාගන්න. නිකල්, ප්ලැටිනම්, පැලේඩියම්, H2G හරියට හරි. ඔන්න ඔයාලට දැන් තේරෙනවා නිෂ්පාදන ක්‍රමය දෙක. හරිද? තුන්වෙනි නිෂ්පාදන ක්‍රමය තමයි
ඇල්ඩිහයිඩ් හා කීටෝන ක්ලෙමන්සන් ඔක්සිහරණ. එතකොට මේ මොනවද ඇල්ඩිහයිඩ් හා කීටෝන කියන්නේ? ඇල්ඩිහයිඩ් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මම පොඩ්ඩක් හදලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක් තමයි ඇල්ඩිහයිඩ් කියන්නේ. COH කියන මෙන්න මේ කාණ්ඩයක් තියෙන එකක්. ඒ වගේම කීටෝනයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මේ වගේ කාණ්ඩයක් තියෙන එකක්. හරිද? මම හිතනවා තේරුම් යන්න ඇති කියලා. ඒතර මේ ඇල්ඩිහයිඩ් කීටෝන කියන ආදීන සිංක් එකි නැත්නම් සිංක් සංරසය යොදා සාන්ද්‍ර HCl සමග ප්‍රතික්‍රියාවේදී මොකද වෙන්නේ? ඇල්ඩිහයිඩ් කීටෝන වල තියෙන මෙන්න මේ කාණ්ඩය ඉවත් වෙනවා. ඉවත් වෙලා මොකද වෙන්නේ? හයිඩ්‍රජන් පරමාණු දෙකක් වෙනුවට සම්බන්ධ වෙනවා. හරිද? ඔන්න අපි එහෙනම් බලමු උදාහරණ දෙකක්. මෙන්න මේ වගේ පුළුවන් අපිට කරන්න. මම ඉස්සෙල්ලාම ඇල්ඩිහයිඩ් එක ගන්නවා. මෙන්න ඇල්ඩිහයිඩ් අපි දානවා මොකද්ද? සිංක් එකි සාන්ද්‍ර HCl. සිංක් එකි සාන්ද්‍ර HCl. සිංක් එකි සාන්ද්‍ර HCl. අනතුර මොකද හම්බුනේ? අපිට මේ ඇල්කේනයක් ලබා ගන්න පුළුවන්. හරිම පැහැදිලි. ඊළඟට මම කීටෝනලට වයින් කරලා දෙනවා. මෙන්න මෙහෙමයි කීටෝනලට කරන්නේ. මෙන්න බලන්න. මෙන්න කීටෝනය. කීටෝනයට දැම්මට පස්සේ සිංක් එකේ සාන්ද්‍ර HCl මොකද අපිට හම්බෙන්නේ? මේ O කියන එක ඉවත් වෙලා ගිහිල්ලා අපිට මේ දෙකක් ලැබෙනවා. මේ දෙපැත්තට මෙන්න මෙහෙම තමයි හම්බෙන්නේ. ඔන්න ඔය තමයි හම්බෙන්නේ. හරිම සතුටුයි. හරි. දැන් අපි කතා කරනවා ඇල්කේන යටතේ අපිට තියෙන නිෂ්පාදන ක්‍රම ගැන අපි කතා කරා. දැන් කතා කරනවා ප්‍රතික්‍රියා පිළිබඳව. ප්‍රතික්‍රියා යටතේ අපි වෙනවා බලන්න ඇල්කේන දහන. කොහොමද දහනය කරන්නේ? O2 දාන. හරිද? මෙන්න මෙහෙමයි. බලන්න උදාහරණයක් CCC. මෙන්න තියෙනවා ඇල්කේනයක්. අපි දානවා O2. දහනය කරන්න යන්නේ අපි දන්නවා හයිඩ්‍රෝකාබන එකට O2 දැම්මන් පස්සේ මොකද වෙන්නේ? CO2 ගන්න H2O පිට වෙන බව. තුන H2O තමයි අනිත් පැත්තේ. එතකොට කොහොමද මේක තුලද කරන්නේ? 1 2යි ටිකක් දාන්න. එතකොට 1 2 3 4 5 6යි 3 2 6යි 3යි ඉවරක් දෙක 4 කරගෙන 7 ඔක්සිජන් 7යි වෙන 7 වෙදින දෙකක් දාන්න. ඒක බලන්න මෙන්න මේ වගේ තමයි කියන දහනය කරන්නේ. දැන් තවත් ආයතනගෙන කියන එකට O2 දැම්ම කියේ. එතකොටත් හැදෙන්නේ CO2 ගන්න H2O තමයි. ඒක තමයි අපේ ඇල්කේන වල ප්‍රතික්‍රියාව වෙන්නේ. ඇල්කේන වල ඊළඟ ප්‍රතික්‍රියාව තමයි සූර්යාලෝකයේ ඇතිවිට හැලගෙන සමග ප්‍රතික්‍රියාව. ඒක ඔබ දන්නවද? ඇල්කේන සූර්යාලෝකයේ ඇතිවිට ක්ලෝරින් F2 සමග ස්ෆෝටන සහිත ප්‍රතික්‍රියා කරන අතර ක්ලෝරින් හා බ්‍රෝමියම් සමග ප්‍රශස්ත මට්ටමකින්ද ප්‍රතික්‍රියා කරන අතර I2 සමග ප්‍රතික්‍රියා නොවන තරම් බලන්න. එතකොට මේ ඇල්කේන සූර්යාලෝකයේ ඇතිවිට හැලගෙන සමග ප්‍රතික්‍රියා කරනවා. ඇල්කේන සූර්යාලෝකයේ ඇතිවිට හැලගෙන සමග ප්‍රතික්‍රියා කරනවා. උදාහරණයක් විදිහට බලන්න. හිරු එළිය HV කියලා ගන්න. Cl2 C
CL ඕකේ. ඒ වගේම අන්න වෙනම ඇල්කේනයක් දැම්මත් CL දැම්ම පස්සේ මේ H ටික අයින් වෙලා ඒකට CL එකම දානවා. සූර්යාලෝකය ඇතුළත ඇලගෙන සමග ඇල්කේන වල ප්‍රතික්‍රියාව හරියට හරි. හරි. ඔයාලට පේනවා මේ තට ඇල්කේනයක් තියෙනවා. තට ඇල්කේන. එතකොට මේ කාබන් ගත්තට පස්සේ මේ කාබන් සම්බන්ධ වෙලා තියෙන්නේ එක කාබන් කෙනෙකුට විතරයි. ඒකට අපිට හඳුන්වන්න පුළුවන් මේක මොකද්ද? ප්‍රාථමික කාබන් කෙනෙක් විදිහට. මේක හරි විශේෂ කරුණක් විදිහට උඩට දාගන්නේ මේ කාබන් ප්‍රාථමික කාබන් විදිහට. ප්‍රාථමික කාබන් කියලා අපි නම් කරනවා ප්‍රාථමික කාබන් නැත්නම් මේ කාබන්. ඒතර ප්‍රාථමික කාබන් වලට සම්බන්ධ වෙන හයිඩ්‍රජන් අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රාථමික හයිඩ්‍රජන්. මේවා තමයි මොකද්ද? ප්‍රාථමික හයිඩ්‍රජන් කියලා. ඒ වගේම මෙන්න මේ කාබන් දිහා බලන්න. මේ කාබන්ට කාබන්ලා දෙකක් සම්බන්ධ වෙලා. එහෙනම් අපිට හඳුන්වන්න පුළුවන් ඒක ද්විතීයික කාබන් කියලා. ඒක මොකක්ද? ද්විතීයික කාබන්. ද්විතීයික කාබන් නෙමෙයි. ද්විතීයික කාබන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු මොකක්ද? ද්විතීයික හයිඩ්‍රජන් පරමාණු. වඩවත් ද්විතීයික හයිඩ්‍රජන් බවට පත් වෙනවා. ඒ වගේම මේ මොකක්ද මේ? කාබන් තුනකට සම්බන්ධ වෙලා තියෙනවා මේ කාබන්. එහෙනම් මේක අපි හඳුන්වනවා ඔබ දන්නවා තෘතීයික කාබන්. තෘතීයික කාබන්. ඒක තෘතීයික කාබන් වලට සම්බන්ධ වෙලා ඉන්න මෙන්න මේ හයිඩ්‍රජන් කාර්යය මොකක්ද? තෘතීයික හයිඩ්‍රජන්. තෘතීයික හයිඩ්‍රජන්. හරිම සතුටුයි නේද? හරි. එතකොට ඔබ මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මෙන්න මේ කාරණා. මෙන්න මේ කාරණා. මෙන්න ප්‍රාථමික හයිඩ්‍රජන් ගැන අපි කතා කරා. ප්‍රාථමික හයිඩ්‍රජන් ගැන අපි කතා කරා. ඒ වගේම ද්විතීයික හයිඩ්‍රජන් ගැන අපි කතා කරා. ද්විතීයික හයිඩ්‍රජන් ගැන කතා කරා. ඒ වගේම තෘතීයික හයිඩ්‍රජන් ගැන කතා කරා. තෘතීයික හයිඩ්‍රජන් ගැන කතා කරා. ඒතර මේ පිළිවෙලට ඔබ දන්නවද වඩා? සූර්යාලෝකයේ ඇතුළත හැඩගෙන සමග ප්‍රතික්‍රියාශීලීත්වය මෙන්න මේ පිළිවෙලට වැඩි. අපි ඊට කලින් කතා කළ ප්‍රතික්‍රියාව සඳහන් වුණා. සූර්යාලෝකයට හැඩගෙන සමග ප්‍රතික්‍රියාව කියන්නේ අපි දන්න හයිඩ්‍රජන් ටික ඔක්කොම සීල් වලටපත් වෙනවා. ඒකට අන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රාථමික හයිඩ්‍රජන් තියෙනකට වැඩිය ද්විතීයික හයිඩ්‍රජන් තියෙනවා අන්න ඉක්මනට සීල් එක වෙනවා. ඊට වඩා ප්‍රතික්‍රියාවට වැඩි තෘතීයික හයිඩ්‍රජන් තියෙනකොට ඒක ඊට වඩා වේගී වෙනවා. ඒකට ඒක තමයි ඔබ දැනගන්න මොකද? සූර්යාලෝකයේ ඇතුළත එතකොට සූර්යාලෝකය ප්ලස් සූර්යාලෝකය ප්ලස් ඇතුළත හැලගෙන සමග හැලගෙන විත් ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාශීලීත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා කියලා මතක තියාගන්න. ඊටාම වැදගත් පොයින්ට් එකක් කියනවා කියන්නේ මේක. ප්‍රාථමික හයිඩ්‍රජන් වල ද්විතීයික හයිඩ්‍රජන් වල ද්විතීයික හයිඩ්‍රජන් වලට වඩා ද්විතීයික හයිඩ්‍රජන් තියෙන මේ ඇල්කේන වල මොකද වෙන්නේ? සූර්යාලෝකයේ සමග හැලගෙන ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා දඩ ගාලා. හරියට හරි. ඒ වගේම ඇල්කේන එකේ තවත් විශේෂයක් දැන් මතක් වුණා. එතකොට තව එකක් තමයි ඇල්කේන නිර්ද්‍රවීය. මේ ඇල්කේන මොකද? ඇල්කේන කියන ජහාදය නිර්ද්‍රවීය කියලා මතක තියාගන්න. නිර්ද්‍රවීයයි. මේ නිර්ද්‍රවීය නිසා මොකද? ජල ද්‍රාව්‍ය නෙවෙයි. ජල ද්‍රාව්‍ය නෙවෙයි කියන්නේ ජල අද්‍රාව්‍ය වේ. ජල අද්‍රාව්‍යයි. මාත්‍ර මෙතනින් විශේෂ කරුණු ටික ඔබගේ මොළයට ගත්තා කියලා. හරි අපි වීඩියෝ අවසානයේට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බලන්න මේ තියෙන්නේ ප්‍රතික්‍රියා දෘෂ්ටික මේ කලින් සරහන ඔබගේ ඔළුවේ සටහන් කරගන්න. එතකොට ඔබට ඇල්කේනට දෙන
ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට පුළුවන්. බලන්න. ඒතර මේ ඇල්කීන එකට නිකල් ප්ලැටිනම් පැලේඩියම් සමග 2G දැම්මට පස්සේ ඇල්කේනයක් බවට පත් වෙනවා. ඇල්කයින් එකට නිකල් ප්ලැටිනම් පැලේඩියම් 2G දැම්මට පස්සේ ඇල්කේනයක් බවට පත් වෙනවා. කීටෝනයකට සහ ඇල්ඩිහයිඩ් එකට සින්ක් සාන්දෙක්සිල් දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඇල්කේනයක් බවට පත් වෙනවා. එතකොට ඇල්කේනයක මේ නිෂ්පාදන ක්‍රම ටික මම කිව්වේ. ඒකට මොනවද ඇල්කේනයක ප්‍රතික්‍රියා ටික අපිට පුළුවන් දහනය කරන්න. O2 දහනය කරන් පස්සේ O2 සමග දහනය කරන් පස්සේ CO2 දැන් H2O වෙනවා. ඒ වගේම මේ ඇල්කේනයට Cl2 සමග සූර්යාලෝකය, ඒ කියන්නේ හැලගෙන සමග සූර්යාලෝකය වශයෙන් හයිඩ්‍රජන් එකතු වෙලා අයින් වෙලා ඒ Cl නැත්නම් ඒ හැලගෙන එකතු වෙනවා. ඒක තමයි සම්පූර්ණ සාරාංශය වෙන්නේ ඇල්කේන යටතේ. එහෙනම් මම හිතනවා ඔයාලා මෙමගින් යම්කිසි නොදන්නා කරුණක් දැනගත්තා කියලා. ඒ වගේම වාගේ දැනුම උපමට්ටම් වුණා කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ සමග හමු වෙමු. ඔබට සුබ දවසක්.